ඒවා ලේබල් කරන ආකාරය වැදගත් වන්නේ ව්‍යාපාරයක් ඊට ආවේනික ක්‍රමවේදයන් ප්‍රයෝජනයට ගැනීම සාර්ථකත්වයට රහසක් නොවන බව පෙන්වා දීමයි. නිෂ්පාදන ගබඩා කිරීම වෙළඳපොළට යැවීමට පෙර භාණ්ඩ පිරික්සීම කුඩා ව්‍යාපාරික වුවද සිදු කිරීම ඉතාමත් වැදගත්. වෙළඳපොළට නුසුදුසු භාණ්ඩ නිකුත් වීම එමගින් වළක්වා ගත හැකි වෙනවා. ග්‍රහස්ත මට්ටමින් ඉතා කුඩාවට ආරම්භ කළ සිය ව්‍යාපාරය සාර්ථක ව්‍යාපාරයක් බවට පත් කර ගැනීම පිළිබඳ අත්දැකීම පැහැදිලි කරන කර්මාන්ත හිමිකාරියක්. මම ව්‍යාපාරය පටන් ගත්තේ 1997 ඉස්සෙල්ලම පුහුණුවකට ගියේ. 97 පුහුණුවට ගිහිල්ලා මේ එතනදී IDP කර්මාන්ත ආයතනයෙන් තමයි පුහුණුව ලැබුවේ. ඉස්සෙල්ලම ඒ පුහුණුව ලැබලා ටික කාලයක් අවුරුද්දක් විතර මම ඉඳලා තමයි ව්‍යාපාරයේ රුපියල් 5000ක් මුදලක් යොදවලා මේ පටන් ගත්තේ. මුලින්ම මම පටන් ගත්තේ ගෙදර නිවසේ කාමරයක. ඒ පටන් අරගෙන ටිකක් හිතවතුන් අතරේ බෙදලා දීලා ඒ අතරට පොඩි පොඩි කඩවල් වලට මේ හිතවත්කමට කතා කරලා එන දාලා තමයි ටිකක් වෙළඳපොළ පොඩ්ඩක් යන බඳු පිරිසිදු තත්ත්වයක් කියන්නේ රස තියෙන හොඳ මට්ටමක තියෙන හින්දා ඉල්ලුම ටිකක් වැඩි වුණා. ඊට පස්සේ මම වැඩිදුරටත් තවත් පුහුණු වෙලා IDP ආයතනයේනුත් නැවතත් ආයි තව වැඩිදුර විස්තර පුහුණුවෙන් අරගෙන ව්‍යාපාරය ඊට ටිකක් ඉහළ මට්ටමකින් කරගෙන ගියා. 2005 ව්‍යාපාරික ගොඩනැගිල්ලත් හදලා තවත් වාහනයකුත් අරගෙන සේවකයෝ දැනට 10 දෙනෙක් ඉන්නවා. ඒ 10 දෙනාත් සමග ව්‍යාපාරය හොඳින් කරගෙන යනවා. ඒ කරගෙන යන්න මගේ උත්සාහය මතම තමයි මේ ව්‍යාපාරය මෙතෙක් දියුණු කරගෙන ආවේ. දැනටත් මේ තව තොග අලෙවි සැපයුම් තියෙනවා. ඒ අරගෙන දැන් වෙළඳපොලේ සෑහෙන මට්ටමකට නමක් තියෙන බැංකු කටයුතු වලිනුත් මට බැංකු වලිනුත් ටිකක් ගොඩක් උදව් කරනවා. එහෙම උදව් වලින් දැනට ජයගෙන දිගටම තවත් සේවක ප්‍රමාණයක් වැඩි කරගෙන ඉදිරියටත් කරගෙන යන්න උත්සාහන්ත වෙනවා.
පළතුරු බීම නිෂ්පාදනය සඳහා හොඳින් තෝරාගත් ඉදුණු පළතුරු ගෙඩිවල පොතු ඉවත් කරයි.